ගුඩ් මෝනින් කට්ටියටම. අද මං ආවේ ඔයාලගේ පේපර් ටික දෙන්න. මිස් මාත් හොඳට පේපරේ ලියලා නේද? ඔව් තමසෙත් හොඳට පේපරේ ලියලා තියෙනවා. මම දැක්කනේ. අද මේ ලියලා තියෙන්නේ මහා වංශලිගේ බත්තර මුල්ලේ සීලයතන කියලා. අනේ ඉතින් උඹලට උගන්නනට අපිට ගහන්න ඕනේ. එකෙක් ගියා මහ ලොකුවට ලකුණු අහන්න. යේ මං තමයි ඉස්සල්ලාම ආවේ. මාටින් උඹට පිස්සු ඇදලා දැකෝ මේ මීහරකේ කෑ ගහන්නේ පන්තිය මැද්දට පැනලා. අම්මට සිරි වනසිංහ මිස් තිරියා දැකෝ පන්තියේ. මේක තමස මේ පන්තියට ඉස්සල්ලාම නෙවෙයි තමස තමයි මේ පන්තියට අන්තිම ආවේ. ඈ මිස් ජොනියා තව මගේ එන ගම. මොකද තමසලා දෙන්න අද එන්න පරක්කුනේ? මාර වැඩේනේ මිස් උනේ. ඇයි මොකද උනේ? අපි තාප්පෙන් පයින්නකොට පිනාට මාට්ටු වුණානේ. මොකද තමසලා දෙන්න අච්චර ගේට්ටුවක් තියාගෙන තාප්පෙන් පයින්න ගියේ. මොකාටද පිනා කිව්වේ? අනේ මිස් මේ ගේට්ටුවෙන් නම් එන්න බෑ. එතන බඩාර සර්රුයි පිනයි. කණ්ඩ වගේ බලන් ඉන්න ඔයගොල්ලෝ කොණ්ඩ බලන්න. ඒක තමයි මේ තමසලා දෙන්න හැමදාම තාප්පෙන් පයින්නවා මට කට්ටිය කියලා තියෙනවා. දැන් දන ගහ ගන්නවද වෙලා? මොනවද බෝරුවේ කියුවේ? අඩේ බම් මට දුවලා හතිය වැඩිකමට කියවුණා බ. කියුණා තමයි දැන් වනසිංහ මිස් යනකන් දන ගහගෙන හිටපන්. කෝ බලමු තමසලා දෙන්න මොනවද විභාගෙට ලියලා තියෙන්නේ කියලා. පේපරේ අවසාන පාඩමේ ප්‍රශ්න ටික ගැන කිව්වොත් එහෙම නම් ඉවරයි ඈ. ඔය ඒ පාඩමේ ප්‍රශ්න ටිකට මටත් කෙලවිලාපන් තියෙන්නේ. මොනවද මේ අවසාන පාඩමේ ප්‍රශ්න වලට උඹලා දෙන්න ලියලා තියෙන්නේ? මලල සේකරයි. අද නම් අපි දෙන්න ඉවරයි. උඹලා දෙන්නගේම ලකුණු නම් තියනවා හොඳට. ඒ තවන පාඩමේ ප්‍රශ්න ටිකට කුණුවරපණිය ගොලියලා තියෙන්නේ. ඕම් බලපන් ජොනීගේ පේපරේ හරිද? මම රූපයේ සිටින පුද්ගලයා නම් කරන්න. මේක ලියලා අපේ ප්‍රින්සිපල් සර් වගේ වුණාට ප්‍රින්සිපල් සර් නෙවෙයි කියලා. අඩේ මං ඒක ආතල්ලකට පැන්සලෙන් ලිව්වේ. ආයෙ වන්න බැරි වුණානේ. අනික මාටියා ඌවේ පින්තූරටම ලියා බණ්ඩාර සර් වගේ වුණාට ඊට වඩා පොඩ්ඩ වෙනස් කියලා. අඩෝ මම නම් ඒක වනසිංහ මිස් අවසන් හිතාගෙන මං ලිව්වේ. Excuse me වනසිංහ මිස්. විද්‍යාව සර්. බුදු අම්බෝ. මේ මීහරක් දෙන්නනේ මේ මෙතෙන්ටලා ඉන්නේ. උඹලා දෙන්නට පිස්සු දෙයක්ෝ මේ දොර මුල්ලටලා එනිසුම බය කරන්න බලන් ඉන්නේ. නෑ විද්‍යාව සර් මමයි වුන් දෙන්නව දන ගැස්සුවේ. මොකක් හරි අලුත් වැඩක් කරලාද මම දන්නේ නැතුව මේ සාදෙව දෙන්න ගැන. ඔව් විද්‍යාව සර් මෙවුන් හදන්න බෑ ජීවිතේට. කරන්නේම අලුත් වැඩ. වනසිංහ මිස් කවුද මේ පන්තියේ සුපුන් කියන්නේ? විද්‍යාව සර් මොකටද යකෝ මාව හොයන්නේ? අර ඉන්නේ සර් තඹ බිත්තරයකට කණ්ණාඩි දෙයක් දාලා වගේ ඩයල් කාන් ඒක. වනසිංහ මිස් ඔය නාමලේ කියනට පේපරයක් ඇති පොඩ්ඩක් ගන්න බලන්න. දැන් මිස් ඕකේ බලන්න ඕකේ ඇති ප්‍රශ්නයක් නිකන් ගුරුත්වාකර්ෂණය හොයාගත්තේ මොකක් ඔලුවට යන්න පස්සේද කියලා. මේක ලියලා ඒකට පොල් ගෙඩිය ඔලුවට යන්නට පස්සේ කියලා. ඒක තමයි සර්. සුපුන් තමසේ මේ මොකද ලියලා තියෙන්නේ? ඊයනම් ඊට කලින් කියපන් ඔබ නිව්ටන් දන්නවද කියලා? මම එහෙම ලොකුවටම නම් දන්නේ නැහැ මිස්. ඒත් අපේ ගමේ ඉන්න රස්සාවට කරන්නේ පොල් කඩන එක. නිව්ටන් උඹලා ගමේ ඉඳන් පොල් කඩනවා. මම මේ කියන්නේ මේ විද්‍යාව පොතේ ඉන්න නිව්ටන් ගැන නේද? උඹලා ගමේ මොකෙක්වත් එකෙක් කියන නෙමෙයි යකෝ. අනේ මුන් හදන්න බෑ විද්‍යාව සර්. විද්‍යාව සෝව ගණන් ගන්නවා. එහෙනම් වනසිංහ මිස් මම යනවා ඈ. දැන් ඉතිහාසයේ පේපර් ටික බලලා ඉවරයිනේ. දැන් යමන්කෝ සිංහල පේපර් එක බලන්න. දැන් උඹලා දෙන්නත් පොල් කාවැය අයියෝ දෙන්නෙක් වගේ මෙතෙන්ට වෙලා ඉන්නවා ගිහිල්ලා ඉඳ ගන්නිල්ල. අනේ මන්ද තමසයාගේ සිංහල පේපර් ටික බලන්න ගිහිල්ලා මගේ මොලෙත් විකාර වුණා. එකයි දෙන්නයි හරියට උත්තර ලියන්නේ. භාගයට භාගයම පිස්සු කරලා තියෙන්නේ. ජොනි තමසේ මොනවද මේ පේපරේ ලියලා තියෙන්නේ? මේ පේපරේ අහලා තියෙන්නේ මෙහෙම ගොල්ලොත් අපිට හෙට දිවත් එතෙන්ට යන්න වෙන්නේ මේ ප්‍රකාශ කරේ කවුද කියලානේ. තමසේ ලියලා මාටියා කියලා. ඉතින් මිස් ඕක මාටින් තමයි කිව්වේ. අපි ගියතේ ගියානේ මිස් මාටින්ගේ කෙල්ලව බලන්න. දෙය කියනම අසඳුනි. ඒ කියවන්නේ අද්දි තමයි මාටියාවක කිව්වේ. ඈ මොනවද බෝරුව කියවන්නේ? මොනවද කියවන්නේ නෙමෙයි යකෝ. දැන් ඕකට වනසිංහ මිස් ලකුණු කැපුවොත් එහෙම අපේ ආම්මා මට එල කැඩෙනකම්ම ගහනවා. උඹලා අම්මා නෙමෙයි තව ටිකකින් වනසිංහ මිස් මට ඇවිල්ලා කැඩෙනකන් ගහනවා. බලන් හිටපන්කෝ. මාටින් මොකද්ද ඒ කෙල්ලෙක් බලන්න ගිය කතාව? මං තමසේව පස්සේ අල්ල ගන්නම්කෝ ඒකට. නිකා චුට්ටා. උඹ මොනවද මේ ලියලා තියෙන්නේ බලපන්කෝ. ප්‍රශ්නේ තියෙන්නේ ඔය තාපෙන් බැලලා උඹලා කකුලක් අදලියොත් එහෙම කොන්දත් එක්ක කඩලා යනවා. මේ ප්‍රකාශ කරේ කවුද? මේ කඩියලා එහා පැත්තේ කඩේ ඉන්න සීයා කියලා. ඉතින් මිස් කියන්නේ සුද්දයි කවඩියයි මායි ශ්‍රම දාන්න ඉන්න බැරුව තාපෙන් පැනලා යන්න තමයි එහා පැත්තේ කඩේ සීයාවක කිව්වේ. මොනවද පොලොස් කොට්ටෝරුවේ කියවන්නේ? වනසිංහ මිස් අපිව මරංකයි. කොට මොලයක් කියලා ගන්න නැද්ද වස්සෝ? උඹලා දෙන්න නම් ගියයි. මේකට වනසිංහ මිස් ලකුණු අඩු කරොත් මට ලකුණු අඩු වෙන්නේ. මට ලකුණු අඩු කරාම දෙරින් මට කාණ්ඩ දෙන්නෙත් නැති වෙයි.
සුද්දා චුට්ටා කවඩියා මං තමුසයා ටික වේ තාපෙන් පැන්න එකට පස්සේ අල්ලන්න හරිද? A few moments later. මට ඔයාලට කියන්න බැරි වුණා ඊළඟ සතියේ තියෙනවා ඔයාලා දෙමාපිය රැස්වීම. හැමෝම ගෙදරින් අම්මව තාත්තව හරි එක්කන් එන්න ඕනේ. අයියලා අක්කලා වාචලා සීයාවලා එක්කන් එන්න බෑ. ඔය මාටියාගේ ජොනියාගේ ගෙවල් වලට මම්ම කෝලන්න. ඔවුන් කවදාවත් ගෙවල් වල ගිහිලා කියන්නේ නෙමෙයි. පුටා ජොනියෝ අපි දෙන්නට නම් කෙලවෙනවා විය. ඒක තමා බං ගෙදරට බොරුවක්වත් ගහන්න තිබ්බේ. දැන් මෙහෙම කෝල් දෙනවා කිව්වනේ. එතකොට බෑනේ කරන්න. අපේ අප්පොච්චිට එන්න ගියාම තමයි කේස් එක. දුරයි නම් එන්න බෑ. මේ පාර නම් අපි සෙට් එක ඉවරයි. ඔයාලා මේ වීඩියෝ එක බැලුවනම් යාළුවනේ. ඔයාලා මේක තව යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම යාළුවනේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා දාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපුවාම ඔයාලට ඒක බලා ගන්න පුළුවන්. එහෙනම් අතර වීඩියෝ එක ඉවරයි යාළුවනේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙමු.